සුබ දවසක් ශ්‍රී ජය උමාශ්‍රී YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ 2026 වර්ෂය අංක විද්‍යාවට අනුව ඔයගලන්ට කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. 2026 වර්ෂය ඔබට කොහොමද කියලා බලන්න නම් පුද්ගලික වර්ෂයට හිමි අංකය ඔබ සොයාගන්න ඕනේ. ඒ සඳහා ඔබ කළ යුත්තේ වර්තමාන වර්ෂය එනම් 2026 වර්ෂයට ඔබගේ උපන් මාසය සහ දවස එකතු කර ගැනීමයි. තිරේ දිස්වෙන ආකාරයට ඔබගේ උපන් මාසය සහ දවස 2026 වර්ෂයට එකතු කර ගැනීමෙන් පුද්ගලික වසරට හිමි අංකය ලබා ගන්න පුළුවන්. පුද්ගලික වර්ෂයට හිමි අංකය සොයාගත් පසු අපි දැන් බලමු ඊට අදාළව මොනවද ඔබට විය හැකි දේවල් 2026 වර්ෂයේදී කියලා. එහෙනම් අපි යමු පලාපලවලට. 2026 වර්ෂය පුද්ගලික වසරට හිමි අංකය අංක 1 නම්. මෙම වර්ෂය ඔබට සැහැල්ලුවෙන් ගෙවිය හැකි වර්ෂයක්. අලුත් වැඩ ආරම්භ කිරීමට ලැබෙන අලුත් දේ කිරීමට ලැබෙන වර්ෂයක්. ස්වාධීනව කිසිවෙකුගේ බාධාවකින් තොරව වැඩ කිරීමට ලැබෙන වර්ෂයක. සහයෝගය ඔබට ලැබෙනවා. ඒ සඳහා නිහතමානීව ඔබ වැඩ කටයුතු කළ යුතුයි. ජීවිතය තුළ පසුබෑම් ඇති වී තිබුණු අයට අලුතින් ජීවිතය පටන් ගත හැකි වසරක්. මෙම වසර තුළ හිතුවක්කාර මුරණ්ඩු ගති අවම කරගත යුතුයි. වැඩ කිරීමේදී අනවශ්‍ය කලබල වීම ඇති නොකළ ගත යුතුයි. මේ වර්ෂය තුළ ආරම්භන දියුණුව ඔබට ඉදිරි වර්ෂ 9ක් දක්වාම බලපවත්වනවා. පුද්ගලික වසරට හිමි අංකය අංක 2 නම්. බොහෝ සුබ ප්‍රතිඵල ගෙන දෙන වසරක්. නමුත් මෙම වසර පුරාවට ඔබ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. කිසිවිටකත් රණ්ඩු සරුවල් වලට නොයෑමට වග බලාගත යුතුයි. ඕනෑම දෙයක් සම්බන්ධව දෙවරක් සිතා බැලිය යුතුයි. සූක්ෂමව සිතා සමබරව ගන්නා තීන්දුව තීරණ මෙම වර්ෂය සුබ කිරීමට හේතු වෙනවා. හොඳ අදිෂ්ඨානයක්, හොඳ ධෛර්යයක් මෙන්ම විශ්වාසයකින් මෙම වසර තුළ වැඩ කරන්න පුළුවන් වෙනවා. සිත දුර්වල වුවහොත් මෙම වසර තුළ අසාර්ථක තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන්. අලුත් වැඩකට අත ගැසීමට සුදුසු වසරක් නම් නෙමෙයි. කරගෙන යන වැඩ පමණක් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. හැඟීම් බර වී ඉක්මනින් තීන්දුව තීරණ නොගත යුතු වර්ෂයක්. ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් සැලකීමේදී මෙම වසර තුළ ප්‍රේම සම්බන්ධතාවල අඩුවක් පෙන්눔 කරනවා. නමුත් ශනිකව පෙම්වතෙක් හෝ පෙම්වතියක් තෝරා ගැනීමට පෙළඹෙන වර්ෂයක් වෙන්න පුළුවන්. දුරදිග නොබලා පෙම් පළහිරව්වල පැටලීමට හැකි වර්ෂයක් බැවින් කල්පනාකාරීව මෙම වර්ෂය ගත කළ යුතුය. පුද්ගලික වසරට හිමි අංකය අංක 3 නම් මෙම වසර තුළ සතුටින් ප්‍රීතියෙන් සිටිය හැකියි. උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කිරීමට සිදුවෙන වසරක්. සෑම දෙයක් සම්බන්ධවම ධනාත්මකව සිටීම වසර පුරාවටම සතුට ගෙන දීමට හේතු වෙනවා. ආර්ථිකව බොහෝ වාසි ගෙන දීමට හැකි වසරක් වෙනවා. නමුත් වියදම තරමක් අධිකයි. ලැබෙන මුදල් පාලනයක් ඇතිව වියදම් කිරීමට වග බලා ගන්න ඕනේ. ස්ථාන මාරුවක් මේ වසර තුල සිදු වෙන්න පුළුවන්. එය රැකියාවේ හෝ පුද්ගලික ජීවිතයේ හෝ ව්‍යාපාරයේ හෝ වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා ඇති වී වර්ධනය වෙන්න පුළුවන් වසරක්. අලුත් මිතුරන් හමුවන අතර නිතර විනෝද ගමන් යෑමටද සිදුවන වසරක් වෙනවා. පුද්ගලික වසරට හිමි අංකය අංක 4 නම් මෙම වසර ඔබට බොහෝ කැපකිරීම් සිදු කිරීමට සිදුවන වසරක්. ඒකාකාරීව පැවති ජීවිතය බොහෝ වෙනස් වීම් වලට ලක්වීමට මෙම වසර හේතු වෙනවා. මෙම වසර ඔබේ ජීවිතේ නව පෙරලියක් ඇති කරන වසරක් වෙනවා. ආර්ථිකව බොහෝ දියුණු වීමට පත් වෙනවා. අධික ලෙස වෙහෙසීම මෙන්ම අධික කැපකිරීම් සිදු කිරීමටද සිතේ කලකිරීම ඇති කරන වසරක් වෙන්නත් පුළුවන්. නමුත් එය මග හරවා ගැනීමට කටයුතු කිරීම, දියුණුව තව තවත් වැඩි කර ගැනීමට කටයුතු කිරීම සිදු කරන්න ඕනේ. අලුත් නිවාස ඉඩකඩම් ව්‍යාපාර ආදිය ගැනීමටද උචිතයි. අසුරු කරන අය ගැන හොඳ අවධානයකින් සිටිය යුතු වසරක් වෙනවා. නොයසේනම් ඔවුන්ගෙන් දියුණුවට බාධා ඇති වෙන්න පුළුවන්.
මෙම වසර පුරාවටම නොයෙකුත් රෝගාබාධ සෑදීමට ඉඩකඩ තියෙනවා. පුද්ගලික වසරට හිමි අංකය අංක 5 නම් ගෙවුණු වසරට වඩා මෙම වසර ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් ගෙවිය හැකි වසරක් වෙනවා. තිබුණු කරදර බාධක මේ වසර තුල පහව යන්න පුළුවන්. අභියෝගවලට බය නැතුව මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ඒ තුලින් දියුණුවක් අත් වෙනවා. දිනෙන් දින මෙම වසර තුල දියුණුව ඇති වෙන්න පුළුවන්. නමුත් දියුණුව ඉබේම නොලැබේ. ඒ වෙනුවෙන් කළ යුතු සියල්ලම කළ යුතුයි. ලැජ්ජාශීලී බව මගහැර ගත යුතුයි. සමාජයේ ඉහළ පිළිගැනීමක් මේ වසර තුල ඇති වෙනවා. මෙම වසර තුල ජීවිතයේ යම් යම් වෙනස් වීම් ඇති කරයි. එය Tamanගේ පුද්ගලික ජීවිතයේ පමණක් වීම විශේෂයි. නරක මිතුරු ආශ්‍රයයට වැටෙන්න ඉඩ තියෙන වසරක්. ඒ තුලින් නොයෙකුත් අපචාර නොයෙකුත් ප්‍රශ්න ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මේ වසර තුල යමක් කිරීමේදී හෝ යමෙකු සමග මිත්‍රකම් පැවැත්වීමේදී බොහෝ සුපරීක්ෂාකාරී විය යුතුය. පුද්ගලික වසරට හිමි අංකය අංක 6 නම් මෙම වසර ඒකාකාරීව ගෙවී යනවා. තමන්ගේ පවුලේ අයගේ යහපතට වැඩ කිරීමට සිද්ධ වෙනවා. ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් වෙනවා. විවාහ වූවන්ටද විවාහ ජීවිතයේ මෙතෙක් තිබූ ප්‍රශ්න අඩු වී දෙදෙනා අතර අවබෝධය ශක්තිමත් වෙනවා. නමුත් මෙම වසර තුල රෝගී තත්ත්ව බහුල වෙන්න පුළුවන්. තම පවුලේ අයට දැඩිසේ ආදරය කළද ඔවුන් පෙරලා ඔබට ආදරය නොකිරීම තුලින් සිත් වේදනා ගෙන දෙන්නත් පුළුවන් වසරක්. රැකියාවේ දියුණුව ලැබෙන අතර ප්‍රසිද්ධියද හිමි වෙනවා. වසරේ අග වෙත්ම අලුත් වැඩවලට නැඹුරු වීම සිද්ධ වෙනවා. පුද්ගලික වසරට හිමි අංකය අංක 7 නම් මේ වසර කරදර ප්‍රශ්න වලින් පිරි එකක් වෙනවා. පැමිණි දුක් පැණි රසයි කියලා හිතා වැඩ කටයුතු කිරීම තුළින් ඉදිරි වසරවල් සාර්ථක කරගන්න පුළුවන්. මුදල් සම්බන්ධ ගනුදෙනු වලින් පාඩු සිදු වෙනවා. එවැනි ගනුදෙනු මේ වසර තුල නොකිරීමට වග බලාගත යුතුය. අර පරිස්සමෙන් හා අවබෝධයෙන් මුදල් වියදම් කිරීමට වග බලාගත යුතු වසරක්. පෙර ඔබේ අතින් සිදු වූ වැරදි මේ වසරේ එළියට එනවා. ඒ නිසා විවිධ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිද්ධ වෙනවා. සිත කලකිරීමකට ලක් වී ලෝකෝත්තර වීමටත් සිතෙනවා. මේ වසර තුල සිදුවන අමිහිරි අත්දැකීම් තුලින් ඉදිරි ජීවිතය මහත් ශක්තියක් ලබා ගන්න පුළුවන්. මෙම වසර ඉදිරි ජීවිතයට හොඳ සන්ධිස්ථානයක් වෙනවා. පුද්ගලික වසරට හිමි අංකය අංක 8 නම් ආර්ථික අතින් සුබ වසරක් වෙනවා. ව්‍යාපාර හා රැකිරක්ෂාවල දියුණුවක් ඇති වෙනවා. සැලකිලිමත් වීම තුළ ජීවිතයට ඇතිවන කරදර බාධක අවම කරගන්න පුළුවන්. ප්‍රබල පුද්ගලයන් සමග ඇසුර වැඩි වෙනවා. මෙම වසර තුළ ඔබගේ ධනාත්මක අවබෝධාත්මක ජීවිතය සම්බන්ධව බොහෝ දෙනාගේ නෙත් යොමු වෙනවා. දේපල සම්බන්ධව සුබවාදී තත්ත්ව මේ වසර තුලදී ඇති වෙනවා. පුද්ගලික වසරට හිමි අංකය අංක 9 නම් බොහෝ දියුණුව ලබන වසරක්. ඉදිරි වසරවල කළ ආයෝජනවල ප්‍රතිලාභ මේ වසරේදී නිසකවම ලැබෙනවා. මේ වසර තුල බොහෝ දේ කිරීම තුලින් වාසි රැසක් හිමි වෙනවා. නමුත් සුළු ප්‍රශ්නවලදී පවා සිත් ඇවුල් ඇති වෙනවා. මුදල් ලැබීමේදී නිහතමානීව කටයුතු කළ යුතුය. ආත්මාර්ථකාමී වුවහොත් නොයෙක් හානි සිද්ධ වෙන්න පුළුවන්. කරුණාව, ඉවසීම, මෛත්‍රිය පුහුණු විය යුතුය. ප්‍රේම සම්බන්ධතා වැඩි දියුණු වෙනවා. දෙදෙනා අතර ආදරය වැඩි වෙනවා. ගැටුම් වලින් තොරව ජීවත් වීමට මේ වසර තුල අදිටන් කරගත යුතුය. ඉතින් 2026 වර්ෂය සම්බන්ධව පරාපල විස්තරයක් තමයි මම ඔබට අරගෙන ආවේ. 2026 වර්ෂය ඔබ සැමටම නිදුක් නිරෝගීමත් සුබ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන අතර ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් නැවත වීඩියෝවකින් හමු වන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි.